මහේස්ත්‍රාත්තුමා අනිවාර්යෙන්ම ඒ ස්ථානය නිරීක්ෂණය කිරීමට යා යුතුව තිබෙනවා. මේ විදිහට සිරභාරයට අරගෙන පැය 72ක කාලයක් තුලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් රඳවා තබා ගැනීම සිදු කරන්න කියලා නියෝග කිරීමේ බලය ඇමතිවරයාට තියෙනවා. මේ මහතාව රඳවලා තියාගෙන තියෙන්නේ වැසිකිළියක් ගාව, ගඳ ගහන ස්ථානයක, ආහාර ගන්නවත් ප්‍රියක් නැති වෙන ස්ථානයක, පත්තර කොලයක් උඩ තමයි දූවිලි ගොඩේ නිදාගන්නේ ආදී විවිධ කරුණු සැකකාරයාට වද හිංසා කරලා තියෙනවා නම්, කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලක් දක්වලා තියෙනවා නම්, ඒ වගේම ජීවත් වෙන්න තියෙන අවම පහසුකම්වත් නැති නුසුදුසු ස්ථානයක ඒ සැකකාරයව රඳවලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. විශේෂයෙන් නීතිය පිළිබඳ අපිට හැමතිස්සෙම කියන්නේ නීතිය පිළිබඳ දැනගන්න ඕනේ, නීතිය පිළිබඳ ගෞරව දැනුම අපි උකහා ගන්න ඕනේ, නීතිය පිළිබඳ හැමතිස්සෙම සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් සුපුරුදු පරිදි අපි අද සූදානම් වෙන්නේ චේම්බර් ෆ්ලෝ වැඩසටහන තුනේ මේකේ නව නීතිය පිළිබඳ සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නෙවෙයි කියන එක. අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ නීතිය කියන්නේ මොකක්ද, නීතිය මොන ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ අපි මේ කියන නීතිය පිළිබඳ දැනුමද කියන එක. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. වර්තමානයේ බොහෝ සිං සමාජයට කතාබහට ලක් වෙලා තියෙනවා මේ පනත. මේ පනත ගැන සාකච්ඡා කිරීමට චේම්බර් ෆ්ලෝ වැඩසටහනට සුපුරුදු පරිදි අපගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුවැල්ල මහතා පැමිණ සිටිනවා. අපි එතුමාව ආයුබෝවන් කියන ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ආයුබෝවන්. නීතිඥතුමනි වර්තමානයේ වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවානේ. ඔබතුමා මේ සම්බන්ධයෙන් මොන කරුණු කාරණාවක්ද දකින්නේ? අපේ රටේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් වන සුරේෂ් සලේ මහතාව දින 90ක රැඳවුම් නියෝගයක් මත රඳවා තබා ගැනීම ගැන අද සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඒ සිද්ධිය අරබයා 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ගැනත් විශාල කතාබහක් සමාජයේ ඇති වෙලා තියෙනවා. ඔබ ඊ타මත්ම නිවැරදිව කිව්වා වගේ මේ පනත සම්බන්ධයෙන් කාලයක් පුරාම විශාල විරෝධතාවයක් ආවා. බොහෝ විට විපක්ෂ කණ්ඩායම් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත සම්බන්ධයෙන් එදා මෙදා තුර විරෝධතාවය දැක්වුවා. නමුත් මේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ආණ්ඩු බලය ලබා ගත්තාම ඔවුනුත් මේ පනත යම් යම් කාරණාවලට භාවිතා කරපු ආකාරයක් ඉතිහාසයේදී අපි දැකලා තියෙනවා. මේ පනතේ නම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත. ඒ පනතේ නමින්ම පැහැදිලි වෙනවා මේ පනත පනවලා තියෙන්නේ తాවකාලික අරමුණකින් කියලා. ශශිකා මම හිතන්නේ ඔබ දන්නවා ඇති 1971 අවුරුද්දේ මේ රටේ විශාල අරගලයක් සිදු වුණා රජයට විරුද්ධව. ඒ අරගලය තුලදී විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සිදු වෙලා තියෙනවා. එතකොට 1979 වෙනකොට මේ 1971 කැරැල්ලේ තිබ්බ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ මතකයන් අත්දැකීම් මේ රට තුල තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා 1975 ජූලි මාසයේ 27 වෙනිදා යාපනීය නගර සභාවේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරෙයියප්පා කියන මහතාව ඝාතනය කිරීමත් සමගම LTTE කියන ත්‍රස්තවාදී සංවිධානයේ නැගීමක් නැත්නම් සංවිධානය වීමක් මේ රට තුල නිරීක්ෂණය වුණා. එතකොට 1979 වෙනකොට මේ රටේ ප්‍රශ්නයක් තිබුණා. එකක් තමයි 1971 කැරැල්ල තුලදී සිදුවෙච්ච ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව තිබ්බ මතකය. ඒ වගේම 1975 ඇතිවෙච්ච LTTE සංවිධානයේ නැගී සිටීම සම්බන්ධ කාරණය. මේ කාරණා දෙක සම්බන්ධයෙන් කටයුතු කරලා මේ ත්‍රස්තවාදය මේ රට තුල හිසෙසවීම වැළැක්වීමේ අරමුණකින් තමයි 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ඇති කළේ. ඇත්තටම කියනවා නම් මුල් පනත ඇති කරලා තියෙන්නේ ශශිකා අවුරුදු 3ක කාලයකට. නමුත් මේ අවුරුදු 3ක කාලයකට මේ පනත බලාත්මක වෙනවා කියලා කියන වගන්තිය පසුව ඇතිවෙච්ච සංශෝධනයකින් ඉවත් කරලා තියෙනවා. දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ඇති කරලා අවුරුදු 47කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් తాවකාලික විධිවිධාන පනත සදාකාලික පනතක් බවට අදපත් වෙලා තවමත් ජනතාවගේ අප්‍රසාදයේ මැද
ජනතාවගේ චෝදනා මැද ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ අනුව ගරු නීතිඥතුමා කියන විදිහට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යොදා ගන්න සැබෑ ලෙසටම ත්‍රස්තවාදයේ වළක්වන්න. ඒ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම සමාජය පුරා විසිරී සිටිනවා නම් ඒ ත්‍රස්තවාදයේ මැරලා සමාජයේ සාමකාමීව යාවත්කාලිනව කටයුතු කරන්න. පනතේ දීර්ඝ නාමයේ සඳහන් වෙනවා ප්‍රධාන අරමුණු දෙකක්. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම කියන කාරණය. දෙවන අරමුණ තමයි ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත යම් පුද්ගලයෙකුගේ පුද්ගල කණ්ඩායමකගේ සමිතියක සංවිධානයක එහෙම නැත්නම් පුද්ගල මණ්ඩලයක නීති විරෝධී ක්‍රියා වැළැක්වීම. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ඒ දවස්වල ඒ කියන්නේ 1979 අවුරුද්දේ පනවලා තියෙන්නේ විශේෂයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා, සාහසික ක්‍රියා, බලාත්කාරයන්, දේපල වලට කරන අලාභහානි, අනර්ථයන් ආදී සියලුම ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමේ කාර්ය සඳහා. ඒ වගේම තමයි නීතිඥතුමනි දැන් අපි මේ පනත යටතේ බොහෝ සෙයින් කතා කරන ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධයෙන් මෙතන තියෙන ගැටලුවක් තමයි අපරාධමය වැරදි. අලුතින් මේ පනත යටතේ අපිට හඳුන්වා දීමක් කරලා තිබෙනවද? ශශිකා නීතිඥවරියක් හැටියට ඔබත් දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ අපරාධ ප්‍රධාන වශයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය තුල නිර්වචනය කරලා තියෙනවා. ඊට අමතරව විශේෂ පනත් මගින් ඇතැම් අපරාධ පිළිබඳ හඳුන්වා දීමක් කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ විශේෂයෙන් දක්වලා තියෙනවා මරණීය දණ්ඩනය නියම වෙලා තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි. ඒ වගේම අවුරුදු 7කට වඩා වැඩි කාලයක් අවුරුදු 7ක් හෝ 7කට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීම වලින් දඬුවම් කිරීමට නියමිත වැරදි මේ පනත යටතේ නඩු විභාගයට ලක් කිරීමේ හැකියාව තියෙනවා කියලා. පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීම, අපහරණය සිදු කිරීම, පැහැරගෙන යාම හෝ වෙනත් ආකාරයක දරුණු පහර දීමක් කියන කාරණාත් මේ පනත යටතේ විභාග කිරීමට සුදුසු වැරදි හැටියට පනතේ දක්වලා තියෙනවා. ඒ වගේම මේ පනත යටතේ දැක්වෙන වරදක සාක්ෂිකරුවෙකුව මරණයටපත් කිරීම, මරණ බවට තර්ජනය කිරීම, අපහරණය කිරීම, පැහැරගෙන යාම හෝ වෙනත් සාහසික ක්‍රියාවක් ඔහුට සිදු කිරීමත් මේ පනත යටතේම නඩුවක් අහලා තීන්දුවක් දෙන්න පුළුවන් වරදක් බවට පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, යම් බැංකුවක, සමුපකාර සංගමයක, සමුපකාර සමිතියක දේපල කොල්ල කෑම, දේපලට අනර්ථයක් සිදු කිරීම, ඒ වගේ රජයේ දේපල වලට හානි කිරීම සම්බන්ධ වැරදිත් මේ අර්ථේ වැරදි හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තුවක්කු, පුපුරණ ද්‍රව්‍ය, පීඩාකාරී ආයුධ නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම වගේ දේවලුත් ඒ වගේම යම් ආරක්ෂිත ප්‍රදේශයක් තුල ඒ වගේ භාණ්ඩ සන්තකේ තබා ගැනීමත් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ වරදක් බවට දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වචන මගින්, සංඥා මගින්, දෘශ්‍ය නියෝජනයන් මගින් ආගමික අසමගියක් ඇති කිරීම, ජාතිවාදී ප්‍රශ්න ඇති කිරීම, අන්‍යාකාරයකින් සාහසික ක්‍රියා සිදු කිරීම, ඒ වගේ දේවලුත් වැරදි බවට මේ පනත තුල දක්වලා තියෙනවා. ඒ වගේම මාර්ගයක, වීදියක, පාරක හෝ පොදු ස්ථානයක නාම පුවරුවක් හෝ දැන්වීමක් විකෘති කිරීම හෝ වෙනස් කිරීමත් මේ පනත යටතේ නඩු අහන්න පුළුවන් වරදක් හැටියට පනතේ දක්වලා තියෙනවා. අපි දන්නවා ශශිකා බොහෝ අවස්ථාවලදී මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරද්දී ට්‍රාන්ස්ෆෝමර් කැඩීම, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම, බස් ගිනි තැබීම වගේ දේවල් සිදු වුණ බවට අපට අත්දැකීම් තියෙනවා. ඒ අනුව මහජන සාමයට එරෙහි වැරදි වගේම රජයේ දේපල විනාශ කිරීම, ඒ වගේම රජයේ දේපල වලට අලාභහානි ඇති කිරීමත් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වැරදි බවට පත් කරලා තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ යම්කිසි පුද්ගලෙක් අධිකරණයකදී වැරදිකරුවෙක් බවට පත් වුණොත් මොන ආකාරයෙන්ද වැරදිකරුවෙක් බවට පත් වෙන්නේ, මොන ආකාරයේ දඬුවමක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? නඩු අහලා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන් කියලා පනතේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා නොදෙන අනෙකුත් වැරදි සම්බන්ධයෙන් අවුරුදු 5 සිට අවුරුදු 20 දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් ලබා දීමේ හැකියාව
මේ පනත තුලින් විනිශ්චයකාරතුමන්ලාට ලබා දීලා තියෙනවා. ඒ වගේම ශශිකා තව විශේෂ දඬුවමක් තියෙනවා. ඒ කියන්නේ මේ පනත යටතේ වැරදිකාරයෙක් වෙන තැනැත්තෙකුගේ සියලුම චංචල සහ නිශ්චල දේපල රාජසන්ත කිරීමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු මේ වරද කළායින් පස්සේ නඩු පවරන්න කලින් ඒ පුද්ගලයා තමාගේ නිශ්චල හා චංචල දේපල වෙනත් අයෙකුට පවරලා තිබුණා කියලා. ඒ බව නොසලකා ඒවා රාජසන්ත කිරීමේ හැකියාව තියෙනවා. ගරු නීතිඥතුමනි අපේ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් අත්අඩංගුවට ගද්දී අපි දන්න කරුණු කාරණාවක් තමයි අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාව යටතේ දක්වලා තියෙනවා සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව කොහොමද යම්කිසි වරදක් කරොත් අත්අඩංගුවට එහෙමත් නැත්නම් සිරබාරයට ගන්න කියන එක. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සාමාන්‍ය පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු කරද්දී අපිට කලින් සඳහන් කරපු අපරාධ නඩු විධාන සංග්‍රහය වේවා එහෙමත් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවට ප්‍රකාරවද අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ එහෙම වෙනස් වීමක් වෙනවා නම් කරු නීතිඥතුමනි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මොන ආකාරයෙන්ද සාමාන්‍ය විසික් අත්අඩංගුවට ගැනීමක් එහෙමත් නැත්නම් සිරබාරයට ගැනීමක් සිදු කරන්නේ? සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නේ කොහොමද කියන එක පිළිබඳව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව තුල පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නේ කොහොමද? අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනාව කියවා දිය යුතු බව, ඒ වගේම අත්අඩංගුවට ගැනීමෙන් පසුව නොපමාව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බව අධිකරණයේ විසින් ලබා දෙන නියෝගයක් ප්‍රකාරව මිස ඉදිරියට කටයුතු නොකළ යුතු බව සඳහන් වෙලා තියෙනවා. නමුත් මේ පනත තුල අත්අඩංගුවට ගැනීමක් එහෙම නැත්නම් සිරබාරයට ගැනීමක් පිළිබඳව ශශිකා සඳහන් වෙන්නේ පොලිස් අධිකාරී නිලයට පහත් නොවන නිලයක අයෙකුට හෝ එවන් අයෙකුගේ ලිඛිත බලයක් පිට උප පොලිස් පරීක්ෂක දුරයට අඩු නොවන නිලයක් දරන කෙනෙකුට යම් වරදක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයෙක්ව ඒ වගේම ප්‍රවේදීතාවයක් දක්වන බවට සැක කරන පුද්ගලයෙක්ව ඒ වගේම යම් වරදක් කළ බවට සාධාරණ ලෙස සිටිය හැකි පුද්ගලයෙක්ව වරෙන්තුවක් නොමැතිව සිරබාරයට ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න අවස්ථාවකදී ඊට බාධා කළොත් ඒකට ඉඩ නොදුන්නොත් එහෙම ඒක අපරාධ වරදක් බවට පත් වෙනවා. මේ පනත යටතේම නඩු අහලා දඬුවම් ලබා දීමේ හැකියාව ඒ මගින් ලබා දීලා තියෙනවා. ගරු නීතිඥතුමනි දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ජනතාව දන්න දෙයක් තමයි සාමාන්‍ය පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තායින් පස්සේ පැය 24ක කාල සීමාවක් තුළදී මහේස්ත්‍රාත්වරයෙක්ට අනිවාර්යෙන් ඒ පුද්ගලයා ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කොච්චර කාල සීමාවක් අත්අඩංගුවේ යම්කිසි පුද්ගලෙක් රඳවාගෙන තියාගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තාම පැය 24ක් ඇතුළත ඒ පුද්ගලයාව ඔහු වරද කළායයි සැක කරන ප්‍රදේශයට බලය තියෙන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ පැය 24ක් තුල. නමුත් මේ පනත යටතේ පැය 72ක කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ බලය පොලිසියට තියෙනවා. මේ විදිහට සිරබාරයට අරගෙන පැය 72ක කාලයක් තුලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරද්දී පොලිස් අධිකාරී නිලයට පහත් නොවන නිලයක් විසින් ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළොත් එහෙම ඒ තැනැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මහේස්ත්‍රාත්තුමා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු වෙනවා. අප ලබා දීමේ හැකියාවක් මේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයාට ලැබෙන්නේ නැහැ. මේ විදිහට අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් හරි අත්අඩංගුවේ ඉන්න පුද්ගලයෙක් සම්බන්ධයෙන් හරි ඔහුව මුදා හැරීමට හැකි වෙන්නේ එහෙම නැත්නම් නිදහස් කිරීමට හැකි වෙන්නේ නීතිපතිතුමාගේ එකඟතාවය මත පමණයි. ගරු නීතිඥතුමනි දැන් අපි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කතා කරන්නේ පනතේ මොනවද සඳහන් වෙන්නේ ආරම්භය ඒ වගේම තමයි මේ පනතේ ආරමුණු මොනවද කොහොමද අත්අඩංගුවට ගැනීමක් කරන්නේ කොච්චර කාල සීමාවක් රඳවා ගන්න පුළුවන්ද කියලා. එතකොට ගරු නීතිඥතුමනි අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. සැබෑ ලෙසටම දැන් පොලිසිය අත්අඩංගුවට ගන්න කලින් අපිට උසාවියට යන්න බෑද? එහෙමත් නැත්නම් අධිකරණයට යන්න බෑද? මෙම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පෙර අපි අධිකරණයට ගිහින් බාර වුණොත්
ඒ සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටිය මොන වගේද? දැන් ශශිකා අපි දන්නවා සාමාන්‍ය අපරාධයකදී සැකකාරයෙකුට පුළුවන් පොලිසිය අත්අඩංගුවට ගන්න කලින් ඒ නඩුවේ අංකය හොයාගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා මෝෂන් පත්‍රයක් දාලා ඒ අධිකරණයට ඉදිරිපත් වෙන්න. එබඳු අවස්ථාවලදී යම් යම් චෝදනා මත අධිකරණයෙන් අප ලබා ගැනීමේ හැකියාවත් සමහර අවස්ථාවලදී ලැබෙනවා. නමුත් මේ පනත යටතේ දක්වා තියෙන වරදකට යම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න තියෙනවා කියලා දැනගත්තාම අත්අඩංගුවට පත්වන තුරු ඉන්නේ නැතුව ඔහු උසාවියට ගිහිල්ලා බාර වුණත් ඔහුට අප ලබා දීමේ බලය මහේස්ත්‍රාත්වරයෙකුට නැහැ. මේදී විශේෂ කාරණයක් තියෙනවා. පොලිසිය විසින් ඉල්ලා සිටියොත් එහෙම ඒ බාර වෙච්ච පුද්ගලයාව පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අවසර දෙන්න කියලා මහේස්ත්‍රාත්තුමා විසින් ඒ අවසරය ලබා දිය යුතු වෙනවා. ඒ වගේම ඒ රිමාන්ඩ් භාරයට පත් කළත් රිමාන්ඩ් භාරයට පත් කළ කාලේ නොසලකා ඒ පැය 72 පොලිසිය භාරයට පමුණුවන්නට මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා. ඒ කියන්නේ සැකකාරයෙක් උසාවියට බාර වුණොත් එහෙම රිමාන්ඩ් කරනවාට අමතරව පැය 72ක කාලයක් පොලිසියේ භාරයට යටත් කරලා ඒ පැය 72ක කාලය අවසන් වුණායින් පස්සේ තමයි ඒ රිමාන්ඩ් කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා විශේෂ භාර අමාත්‍යවරයාට දීලා තිබෙන බලතල. ඒ කියන්නේ විශේෂ භාර අමාත්‍යවරයා ගත්තාම මේ පනත යටතේ යම්කිසි පුද්ගලෙක් සැකකාරයෙක් විදිහට නම් කරලා එකී සැකකාරයා වරකට මාස 3 බැගින් අවුරුද්දක කාල සීමාවක් දක්වා රඳවා තබා ගැනීමේ හැකියාව නැත්නම් ඒ සම්බන්ධ නියෝග විධිවිධාන ලබා දීමේ හැකියාව විශේෂ භාර අමාත්‍යවරයාට ලබා දීලා තිබෙනවා. ඒකට සැබෑ ලෙසම මේක බරපතල ප්‍රශ්නයක් පනතේ සඳහන් වන ආකාරයට. සැබෑ ලෙසම විශේෂ භාර අමාත්‍යවරයාට මේකේ බලතල ලබා දීම සුදුසු වෙනවද? එහෙමත් නැත්නම් මේකේ බලතල මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න ඕනේ? ඇත්තටම ශශිකා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ සමාජයේ මහත් කතාබහකට ලක් වෙලා තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට සැලකෙන බලය තමයි මේ පනතේ නවවන වගන්තියෙන් ඇමතිවරයාට ලබා දීලා තියෙන්නේ. මේ යටතේ ඇමතිවරයාට යම්කිසි පුද්ගලයෙක් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධයි කියලා, ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධයි කියලා, එහෙම නැත්නම් ප්‍රවේදීතාවයක් දක්වනවා කියලා හිතන්න සාධාරණ කරුණු තියෙනවා නම්, විශ්වාස කරන්න හේතු තියෙනවා නම් ඔහුට හැකියාව තියෙනවා, ඒ අමාත්‍යවරයාට හැකියාව තියෙනවා ඒ අමාත්‍යවරයා සලකන ස්ථානයක වරකට මාස 3 ගානේ අවුරුද්දක කාලයක් දක්වා ඒ පුද්ගලයාව රඳවා තැබීමේ නියෝගයක් ලබා දෙන්න. මේ සුරේෂ් සලේ මහතාගේ සිද්ධිය ගත්තාම ඒ නියෝගය ලබා දීලා තියෙන්නේ ජනාධිපතිවරයා. ඉතින් සමහර විට ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බලය ජනාධිපතිවරයාට තියෙන බලයක්ද කියලා. නෑ, ඒ බලය තියෙන්නේ විෂය භාර අමාත්‍යවරයාට. ජනාධිපතිවරයා තමයි ආරක්ෂාව සම්බන්ධ විෂය භාර අමාත්‍යවරයා හැටියට දැන් කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා විෂය භාර ඇමතිවරයා හැටියට තමයි මේ පනතේ නවවන වගන්තිය යටතේ මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මේදී සැලකිය යුතු කාරණයක් තමයි මේ වගේ නියෝගයක් කරන්න ඇමතිවරයාට බලය ලැබෙන්නේ යම්කිසි පුද්ගලයෙක් නීති විරෝධී ක්‍රියාවකට එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සාධාරණව සැක කරන්න පුළුවන්, එහෙම නැත්නම් විශ්වාස කරන්න පුළුවන් තත්වයක් මතු වුණොත් විතරයි. එහෙම යම්කිසි පුද්ගලයෙක් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධයි කියලා, එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධයි කියලා සාධාරණව සැක කරන්න හෝ විශ්වාස කරන්න හේතු නැත්නම්, ඒ වගේ කෙනෙක් ඒ වගේ වරදකට සම්බන්ධයි කියලා නැත්නම් ප්‍රවේදිතාවයක් දක්වනවා කියලා සැක කරන්න හෝ විශ්වාස කරන්න කාරණු නැත්නම් මේ වගන්තිය යටතේ ඒ බලය ලැබෙන්නේ නැහැ. මේදී තමා පනවන කොන්දේසි මත තමා විසින් නියම කරන ස්ථානයක මේ රඳවා තබා ගැනීම සිදු කිරීමේ බලය, එහෙම නැත්නම් රඳවා තබා ගැනීම සිදු කරන්න කියලා නියෝග කිරීමේ බලය ඇමතිවරයාට තියෙනවා. ඇමතිවරයාට යම් යම් කාරණා සම්බන්ධයෙන් නියෝග සෑදීමේ බලයත් මේ පනත මගින් ලබා දීලා තියෙනවා. අපි මේ නියෝග සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරමු. රඳවා තබා ගැනීමේ නියෝගයන් වලට අමතරව විශේෂ භාර අමාත්‍යවරයාට පිට අමතරව වෙනත් බලතලයන් මේකේ පනත යටතේ ලබා දීලා තිබෙනවද? දැන් ශශිකා මෙහෙම අමාත්‍යවරයෙක් නියෝග කළාම යම්කිසි පුද්ගලයෙක්ව ඒ අමාත්‍යවරයා විසින් කියන ස්ථානයක වරකට මාස 3 ගානේ අවුරුද්ද දක්වා කාලයක් රඳවා තබන්න කියලා
ඒ විදිහේ දෙන නියෝගයක් නැවත ආපස්සට ගන්න පුළුවන් වෙන්නේ ඒ ඇමතිවරයාටම තමයි. සමහර අවස්ථාවලදී ඇමතිවරයාට මේ රඳවා ගැනීමේ නියෝගයට අමතරව මේ සැකකරු සම්බන්ධයෙන් පනතේ 11 වන වගන්තිය දක්වා තිබෙන ආකාරයේ වෙනත් නියමයන් කිරීමේ බලයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව සැකකාරයා පදිංචි ස්ථානයෙන් බැහැරව ඔහු යන ගමන් බිමන් ගැන සොයා බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම පදිංචි ස්ථාන සහ සේවා නියුක්ති ස්ථාන පිළිබඳව සොයා බලන්න බලය තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුළත හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ඒ පුද්ගලයාගේ ගමන් බිමන් ගැන සොයා බලන්න බලය තියෙනවා. ඒ වගේම ඒ තැනැත්තා සමාජිකයෙක් වුණත් නොවුණත් යම් සංවිධානයක්, සංගමයක්, පුද්ගල මණ්ඩලයක් සම්බන්ධයෙන් ඒ තැනැත්තාගේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක සොයා බලන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා මහජන රැස්වීම ඇමතීම, දේශපාලන කටයුතු වල යෙදීම ආදිය සීමා කරන්න, එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන් තහනම් කරන්න බලයත් ඇමතිවරයාට ලබා දීලා තියෙනවා. මේක ඊටාත්ම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කරන බලයක් හැටියට තමයි ශශිකා අපි හැමෝම දකින්නේ. මේ බලය ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අසාධාරණ පනතක්, එහෙම නැත්නම් නීති විරෝධී පනතක් කියලා සමාජයේ මතයක් ඇති කරන්න. මොකද ඇමතිවරයෙකුට මේ වගේ විශාල බලයක් ලබා දුන්නාම ශශිකා ඒ බලය තුල තමාගේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ හැකියාවක් නිරතුරුවම ඒ ඇමතිවරයාට ලැබෙනවා. ඒ නිසා මේ දේශපාලනයේ පැත්තෙන් ගත්තාම, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තාම මේ ලබා දීලා තියෙන බලය ඒ තරම් සුදුසු බලයක් නෙවෙයි කියන එක තමයි චේම්බර් ඔෆ් ලෝ හි අදහස. ගරු නීතිඥතුමනි, ඔබතුමා දැන් කිව්ව ආකාරයට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ 9 වෙනි වගන්තිය යටතේ විශේෂ අමාත්‍යවරයාට යම්කිසි සැකකාරයෙක් රැඳවුම් නියෝග ඔස්සේ තබා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා මේ පනත යටතේ. දැන් මෙම විශේෂ අමාත්‍යවරයා මෙම නියෝගයක් ලබා දුන්නායින් පස්සේ සැබෑ ලෙසම අධිකරණයට එකේ කරුණු කාරණා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැද්ද? මොකක්ද මේ ක්‍රියාපටිපාටි වෙන්නේ ගරු නීතිඥතුමනි? සුරේෂ් සලේ මහත්මයාගේ නීතිඥවරු උසාවියෙන් ගිහිල්ලා සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉල්ලීමක් කරද්දී උසාවිය ප්‍රකාශ කරලා තියෙනවා සුරේෂ් සලේ මහතාව දින 90ක රැඳවුම් බහරේ තබා ගැනීමක් සම්බන්ධයෙන් මේ වනතුරු අධිකරණයට කරුණු වාර්තා කරලා නැහැ කියලා. නමුත් මේ පනතට 2022 අංක 12 කියන සංශෝධනය මගින් නැති කරපු 9 අයන්න කියන වගන්තිය යටතේ මේ විදියට 9 වන වගන්තිය යටතේ ඇමතිවරයා නියෝගයක් කරාම දින 90ක කාලයක් සඳහා රඳවා තැබීමක් කළ යුතුයි කියලා පැය 48ක් ඇතුළත ඒ නියෝගය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ යුතු වෙනවා. ඒ රඳවා තබා ගැනීම කළ ස්ථානීය භාර නිලධාරියා විසින් ඇමතිවරයා කළ නියෝගයේ සහතික පිටපතක් පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. මේ සහතික කළ පිටපත සමග රඳවා තබාගෙන ඉන්න ස්ථානීය මහේස්ත්‍රාත්තුමාට දැනුම් දිය යුතුව තිබෙනවා. ඒ අනුව 2022 අංක 12 දරන සංශෝධන පනතට අනුව ඒ සැකකරුව රඳවා තබාගෙන සිටින ස්ථානයේ ගිහිල්ලා බලන්න, නිරීක්ෂණ සටහන් කරගන්න එමගින් මහේස්ත්‍රාත්තුමාට බලයක් ලැබෙනවා. ගරු නීතිඥතුමනි, දැන් අපේ චේම්බර් ඔෆ් ලෝ වැඩසටහන බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට සමහර කරලා ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. දැන් අපි කලින් කතා කරන්නේ විශේෂ අමාත්‍යවරයා මාස 3 බැගින් අවුරුද්දක කාල සීමාවකට රැඳවුම් නියෝග ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා කියවනේ. රඳවා තබා ගන්නේ පොලිස් අත්අඩංගුවේ. සරලම කතාව. එතකොට එකී පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගත්තේ මේ කියන විදිහට ක්‍රූර අමානුෂික වද හිංසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි අර කලින් කිව්වා වගේ පහත් කොට සලකන්න පුළුවන්. විශේෂම කාරණාව වෙන්නේ ජීවත් වීමට නොසුදුසු පරිසරයක මේකී සැකකාරයා තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සැබෑ ලෙසම නීතිඥතුමනි එහෙම කරන්න පුළුවන්ද? පනතේ මේ සම්බන්ධයෙන් කොබක්ද සඳහන් වෙන්නේ? ඇත්තටම ශශිකා සුරේෂ් සලේ මහතාගේ සිද්ධියේදී මාධ්‍ය තුලින් සහ සමාජ මාධ්‍ය වලින් අපට මේ වගේ කරුණු දැනගන්න ලැබුණා. ඒ කියන්නේ විවිධ වද හිංසාවලට ඒ මහතාව පත් කරලා තියෙනවා කියලා. ඒ වගේම මේ මහතාව රඳවලා තියාගෙන තියෙන්නේ වැසිකිළියක් ගාව, ගඳ ගහන ස්ථානයක, ආහාර ගන්නවත් ප්‍රියක් නැති වෙන ස්ථානයක, පත්තර කොලයක් උඩ තමයි දූවිලි ගොඩේ නිදාගන්නේ ආදී විවිධ කරුණු විවිධ පුද්ගලයන් විසින් මාධ්‍යයට හා සමාජ මාධ්‍ය වලට නිකුත් කළ තිබ්බා. මේ தત્ත්වය වළක්වන්න පනතේ සංශෝධනය තුල ප්‍රතිපාදන ඇති කරලා තියෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්තුමාට පුළුවන් අර විදියට අමාත්‍යවරයා විසින් රඳවා ගැනීමේ නියෝගයක් කළාම
ඒ රඳවා තැබිය යුතු ස්ථානයේ ඇමතිවරයා විසින් නිශ්චය කළාම ඒ ස්ථානීය භාර නිලධාරියා විසින් මහේස්ත්‍රාත්වරයාට නවයේ අයන්න වගන්තිය යටතේ ඒ නියෝගයේ සහතික පිටපතක් මගින් දැනුම් දිය යුතු වෙනවා රඳවා ගැනීමේ ස්ථානය පිළිබඳව. මහේස්ත්‍රාත්තුමා අනිවාර්යයෙන්ම ඒ ස්ථානය නිරීක්ෂණය කිරීමට යා යුතුව තිබෙනවා. එතකොට සැකකාරයාට වද හිංසා කරලා තියෙනවා නම් කෲර අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලක් දක්වලා තියෙනවා නම් ඒ වගේම ජීවත් වෙන්න තියෙන අවම පහසුකම්වත් නැති නුසුදුසු ස්ථානයක ඒ සැකකාරයව රඳවලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. විශේෂයෙන්ම මහේස්ත්‍රාත්වරයා එහෙම නිරීක්ෂණය කරද්දී මහේස්ත්‍රාත්වරයාට පෙනී ගියොත් සැකකාරයාට අමානුෂික විදියට සලකලා තියෙනවා කියලා මහේස්ත්‍රාත්තුමාට පුළුවන් ඒ සැකකාරයව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් වෙත යොමු කරලා වාර්තාවක් ඇඳවන්න. මේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තමාගේ වාර්තාව තුළින් සඳහන් කළොත් එහෙම සැකකාරයාට පහර දීලා තියෙනවා, ක්‍රූර විදියට සලකලා තියෙනවා, වද හිංසා කරලා තියෙනවා කියලා ඒ වෛද්‍ය වාර්තාව මත ක්‍රියා කරන්න මහේස්ත්‍රාත්තුමාට බලය තියෙනවා. මහේස්ත්‍රාත්තුමාට හැකියාව තියෙනවා පොලිස්පතිතුමාට නියම කරන්න මේ ක්‍රූර වද හිංසා කරපු අය සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා ඔවුන්ව නීතියේ ක්‍රියාදාමයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා යම්කිසි සැකකරුවෙකුට මේ පනත යටතේ ඒ විදිහට ක්‍රූර අමානුෂික අවමන් සාගත සැලකිල්ලක් එහෙම නැත්නම් දඩුවමක් ලබා දීලා තියෙනවා නම් ඔහුට ජීවත් වෙන්න නොසුදුසු ස්ථානයක ඔහුට ජීවත් වෙන්න සලස්වලා තියෙනවා නම් ඔහුව පහත් කොට සලකලා තියෙනවා නම් මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කරන අවස්ථාවකදී ඒ සැකකාරයාට පුළුවන් ඒ සම්බන්ධයෙන් කරුණු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්න. ඒතර මහේස්ත්‍රාත්වරයාට පුළුවන් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. ඒ නිසා මම හිතනවා පනතේ සංශෝධනය තුල 2022 අංක 12 දරන සංශෝධනය තුල ඔය ප්‍රශ්නයට විසඳුම් ලබා දීලා තියෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඉතාමත්ම ඉක්මනින් සැකකරුව බලන්න යන්න. සැකකරුවට පහර දීමක් කරලා තියෙනවා නම්, ක්‍රූර විදියට සලකලා තියෙනවා නම්, අමානුෂික විදියට සලකලා තියෙනවා නම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න කියලා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ගරු නීතිඥතුමනි දැන් සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා කියනවා සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම බලය, ධනය, ලිංගිකත්වය කියන එක සාමාන්‍යයෙන් තියෙන ආශාවන් කියලා. ඒක ඇත්තටම පාලනය කිරීම අපහසුතාවයක් තියෙනවා. දැන් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සාකච්ඡාවේදී අපිට දැකපු දෙයක් තමයි මේ විෂය භාර අමාත්‍යවරට බොහෝ සෙයින් බලතල ලබා දීලා තිබෙනවානේ. ඒකට කරු නීතිඥතුමනි සැබෑ ලෙසටම විෂය භාර අමාත්‍යවරයා තුලින් වැරදිවීමේ හැකියාවක් තිබෙනවා. අපි වැරදි වෙනවයි කියනවා නෙමෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට විෂය භාර අමාත්‍යවරයා තුලින් වැරදිවීමේ හැකියාවක් තිබෙනවා. මේ මෙලෙස වැරදි සිද්ධ කරන්න පුළුවන්ද? එහෙම කරනවා නම් මේ සම්බන්ධයෙන් පනතේ සඳහන් වෙන්නේ මොකක්ද? එම් සිද්ධ කළා තියෙනවනම් අපිට මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ඇත්තටම ශශිකා අපි මුලින්ම කිව්වා අමාත්‍යවරයාට පනතේ නවවන වගන්තිය යටතේ ලබා දීලා තියෙන මේ රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ඊ타ත්ම දැඩි සහ දරුණු බලයක්, ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් විය හැකි ආකාරයේ බලයක් කියලා. මුල් පනතේ තිබුණු ආකාරයකට මේ වගේ රඳවා ගැනීමක් සම්බන්ධයෙන් රිට්ටාඥා නිකුත් කිරීමේ හැකියාවකුත් නැහැ. කිසිම අධිකරණයක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. නමුත් 2022 අංක 12 දරන සංශෝධනය තුල දැන් අවකාශය ලැබිලා තියෙනවා මේ විදියට අමාත්‍යවරයෙකු විසින් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කරලා එහෙම නැත්නම් ඔහුට විශ්වාස කරන්න හේතු තියෙනවා කියලා සලකලා යම් කෙනෙකුව රඳවා තබා ගැනීමට නියෝග නිකුත් කළොත් ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු දාන්න, රිට් නඩු දාන්න, ඒ වගේම හබයාස් කෝපුස් ආඥා ලබා ගැනීමේ නඩු දාන්න දැන් හැකියාව ලබා දීලා තියෙනවා. ඒ නිසා 2022 අංක 12 දරන සංශෝධනය තුළ යම්කිසි සාධනීය පියවරක් අරගෙන තියෙනවා. අමාත්‍යවරයා විසින් දරුණු දැඩි තීරණයක් අරන් තියෙනවා නම් යම්කිසි දේශපාලන අරමුණකින් හෝ වෙනත් අරමුණකින් යම් පුද්ගලයෙක්ව වැරදි විදියට රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කරන්න ඒ සම්බන්ධයෙන් දැන් අධිකරණයේ ප්‍රශ්න කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා.
ගරු නිදේශනතුමනි දැන් අපි මේ සාකච්ඡාව පුරාම කතා කරන්නේ දැන් සැකකාරයෙක් ගත්තම් කොච්චර කාල සීමාවකද නැතුම් නියෝග තුරදී ඉන්න පුළුවන්ද කියන කාරණාව. ඒකට අපි අර කලින් කිව්වා වගේ මාස 3කින් අවුරුද්දක කාල සීමාවක් නැතුම් නියෝගයේ බාරයෙන් සිටින්න පුළුවන්. ඒතර මේ කාල සීමාව තුළදී නීතිඥවරයෙක්ට යන්න පුළුවන්ද මේ සැකකාරයා මුණ ගැහෙන්න. එහෙමත් නැත්නම් සැකකාරයාගේ පවුලේ ඥාතියෙක්ට සමීප ඥාතියෙක්ට මුණ ගැහෙන්න යන්න පුළුවන්. ඖෂාසිකා නීතිඥවරියක් හැටියට ඔබත් දන්නවා සාමාන්‍යයෙන් සැකකාරයෙක් බන්ධනාගාරයේ ඉන්නකොට ඕනෙම අවස්ථාවකදී නීතිඥවරයෙකුට ඒ සැකකාරයව බලන්න ගිහිල්ලා උපදෙස් ලබා දෙන්න, ඒ වගේම සැකකාරයාගෙන් උපදෙස් ගන්න අවස්ථාව තියෙනවා කියලා. ඒ වගේ වෙලාවකදී සැකකාරයෙකුට ඊ타ත්ම රහසිගත කාරණා පවා නීතිඥවරයෙකුට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. මොකද නීතිඥවරයෙක් බැඳිලා ඉන්නවා තමාගේ වෘත්තීය ආචාර ධර්ම තුල සැකකාරයෙක් හෝ විත්තිකාරයෙක් විසින් හෙළි කරන අතිශයින් රහසිගත තොරතුරු පවා වෙනත් කිසිවෙකුට ලබා නොදෙන්න. ඒ කියන්නේ විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙකුට හෝ ජනමාධ්‍යයට හෝ වෙනත් කිසිවෙකුට සැකකාරයෙක් හෝ විත්තිකාරයෙක් විසින් පවසන රහස්‍ය තොරතුරු ලබා නොදීමේ වගකීමක් නීතිඥවරයෙකුට තියෙනවා. ඒ අනුව සාමාන්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ඉන්න පුද්ගලයෙක්ව බලන්න ගියාම නීතිඥවරයෙක් ඒ සම්බන්ධව වෙන කවුරුත් අධීක්ෂණය කරන්නේ නැහැ. මොකද අවකාශ ලබා දීලා තියෙනවා සැකකාරයාට සැකකාරයාගේ පැත්තෙන් සැකකාරයාගේ වර්ෂන් එක තහවුරු කරන්න නැත්නම් සැකකාරයා විසින් සිදු කරපු ක්‍රියාවන් පිළිබඳව සත්‍ය තොරතුරු නීතිඥවරයාට ලබා දෙන්න. නමුත් අපට දැනගන්න ලැබිලා තියෙනවා මේ සුරේෂ් සලේ මහතාගේ සිද්ධියේදී නීතිඥවරයෙකුට සලේ මහතාව බලන්න ලබා දුන්නත් ඒ සලේ මහතා සහ නීතිඥවරයා අතර ඇතිවන සංවාදය පොලිස් නිලධාරියෙකුගේ අවධානයට ලක් වෙනවා කියලා. එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ තමයි මේ සංවාදය පැවැත්විය යුතුව තියෙන්නේ කියලා. මේක පනතට අනුව සාධාරණීකරණය කරන්න පොලිසියට හැකියාව තියෙනවා. මේ පනත යටතේ ඇති කරන ලැබූ නියෝග මත සාධන ලද කොන්දේසි වලට අනුව හෝ ලිඛිත නීතියක පවත්නා විධිවිධාන මත තමයි නීතිඥවරයෙකුට සැකකාරයෙක් පරීක්ෂා කරන්න හැකියාව තියෙන්නේ. මේ පනත තුල පනතේ 27 වන වගන්තිය යටතේ ඇමතිවරයාට කොන්දේසි සෑදීමේ බලයක් ලබා දීලා තියෙනවා ශශිකා. ඒ නිසා සමහර විට ආරක්ෂාව බාරව සිටින ජනාධිපතිවරයා කොන්දේසි පනවල තියෙනවා වෙන්න පුළුවන්. මේ විදියට නීතිඥවරයෙක් සැකකාරයෙක්ගෙන් ප්‍රශ්න කරද්දී පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ඒ ප්‍රශ්න කිරීම සිදු කළ යුතුයි කියලා. ඒ නිසා ඒ කොන්දේසි පිළිබඳව අපි මුලින්ම සලකා බැලිය යුතුයි. හැබැයි නීතිඥවරයෙකුට ඕනෑම අවස්ථාවකදී මේ පනත යටතේ සැකකාරයෙක්ව බලන්න යන්න, සැකකාරයෙක්ගෙන් උපදෙස් ගන්න, සැකකාරයෙක්ට උපදෙස් ලබා දෙන්න හැකියාව තියෙනවා. අර පනතේ 27 වන වගන්තිය යටතේ ඇමතිවරයා විසින් සාදනු ලැබූ නියෝග මත ඇති කරනු ලැබූ කොන්දේසි මත යම් කිසි කොන්දේසියක් තියෙනවා නම් මැරෙන්න පොලිස් නිලධාරියෙකුට එහෙම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම පවුලේ කෙනෙකුට මේ විදිහට සැකකාරයෙක් බලන්න යන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් මේ පනත තුල තියෙනවා. විශේෂයෙන්ම සංශෝධනය තුල එහෙම පවුලේ කෙනෙකුට ඕනෙම අවස්ථාවකදී සැකකාරයෙක් බලන්න යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ලිඛිත නීතියක සඳහන් විධිවිධාන පරිදි ඥාතීන් සමග sannivedanaya කිරීමේ හැකියාවක් තියෙනවා කියලා පනතේ සඳහන් වෙනවා. ගරු නීතිඥතුමනි දැන් අපි බරපතල අපරාධ ගත්තාම අපි බොහෝසෙන් කතා කරන්නේ මහාධිකරණයත් එක්කනේ. එතකොට මහාධිකරණයත් එක්ක කතා කරද්දී විත්තිකාරයෙක්ට පුළුවන් අපි දන්න විදිහට ජූරි සභාවක් කෙල්ලන්න. විත්තිකාරයෙක් අපි මහාධිකරණයට ඉදිරිපත් කළයින් පස්සේ මේ පනත යටතේදී අපි අර සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා වගේ අපරාධමය වැරදක් බරපතල අපරාධමය වැරද්දක් සම්බන්ධයෙන් අනිත් විත්තිකාරයන් ජූරි සභාවක් ඉල්ලනවම සමානවම ජූරි සභාවක් ඉල්ලීමේ හැකියාවක් තිබෙනවද? එහෙම ඉල්ලන්න බැරි නම් මොන ආකාරයෙන්ද නඩු ක්‍රියාපටිපාටි අනුගමනය කරන්නේ මහාධිකරණයක් තුළදී? ඔව් ශශිකා, මේ පනත යටතේ නඩු අහන විදිහත් පොඩක් වෙනස්. සාමාන්‍යයෙන් අපි අපරාධ නීතිය යටතේ දන්නවා සුළු අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. ඒ වගේම බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැත්වෙනවා මහාධිකරණයේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ මූලික පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම මහාධිකරණයේ නඩු විභාගයකදී ජූරි සභාවක් ඉල්ලා සිටීමේ අයිතියක් නැහැ. එක්කෝ මහාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ නඩුව අහන්න කැමැත්ත ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අගවිනිසුරුතුමා විසින් තීරණය කරන අවස්ථාවලදී
ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් මගින් මේ නඩුව අහන්න අපි කැමැත්ත ලබා දෙන්න ඕනේ. අපි දන්නවා ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් මගින් නඩුව ඇහුවාම අභියාචනය කරන්න පුළුවන් එක අවස්ථාවක් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ගරු නිදීශතුමනි මම හිතන විදිහට චේම්බර් ෆ්ලෝ වැඩසටහන බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි මම දැන් අහන්න සූදානම් වෙන්නේ. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගත්තාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ යම්කිසි පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තයින් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයක් වෙන්න පුළුවන්, මහාධිකරණයක් වෙන්න පුළුවන්. අපිට අප ලබා ගන්න පුළුවන්ද? එහෙම අප ලබා ගන්නවා නම් කොහොමද අපි අප ලබා ගන්නේ ගරු නිදීශතුමනි? මාස 12ක් යනතුරුම සැකකාරයෙක් හැටියට තියාගෙන අධිකරණයක නඩුවක් ගොනු කරලා නැත්නම් අභියාචනාධිකරණයට හැකියාව තියෙනවා ඒ සැකකාරයට අප ලබා දෙන්න. මහාධිකරණයක නඩුවක් පවරලා අවුරුද්දක් යනකම් නඩු විභාගය ආරම්භ කළා නැත්නම් අප ලබා දීමේ බලය ඒ මහාධිකරණ විනිශ්චයකාරතුමාට හෝ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාට තියෙනවා. ඒ විතරක් නෙමෙයි සුවිශේෂී කරුණු මත සැකකරුවන්ට මහාධිකරණය මගින් අප ලබා දීමේ හැකියාව 2022 අංක 12 දරන පනතින් ලබා දීලා තියෙනවා. දැන් මේ වගේ නඩුවක් සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් තියෙනවා ශශිකා කතා කරන්න. වෙනත් සුවිශේෂී අවස්ථානුගත කරුණු නැත්නම් මේ වගේ නඩුවක් දිනපතා අහලා අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ශශිකා මේ පනතේ තියෙන තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් හැටියට බොහෝ අය දකින දෙයක් තමයි යම් නඩු විභාගයක් ආරම්භයේදී මහාධිකරණ විනිශ්චයකාරතුමෙක් හෝ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චයකාර මණ්ඩලයක් විසින් යම් පුද්ගලයෙක්ව රක්ෂිත බන්ධනාගාර ගත කරාම සාමාන්‍ය නඩුවකදී වගේ ඒ පුද්ගලයාව බන්ධනාගාරයේ වෙත රැගෙන නොයා ජාතික ආරක්ෂාව සහ මහජන සාමය කෙරෙහි සැලකිලිමත්ව කොන්දේසි වලට යටත්ව යම්කිසි තැනැත්තෙකුගේ භාරයේ රඳවා තබා ගන්නට නියම කරන්නට ආරක්ෂාව භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට පනතින් බලය ලබා දීලා තියෙනවා. හැබැයි ලේකම්වරයා මේ වගේ රඳවා ගැනීමක් කරනවා නම් ලිඛිතව ඒ බව ඒ අදාළ මහාධිකරණයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුව තිබෙනවා. මම දන්නේ මොන හේතුවකටද මේ වගේ ප්‍රතිපාදනයක් මේ පනත තුල ඇති කරලා තියෙන්නේ කියලා. නමුත් බන්ධනාගාරය තුල රඳවා තබා ගැනීම වෙනුවට වෙනස් ස්ථානයක වෙනත් පුද්ගලයෙකුගේ අධීක්ෂණය යටතේ රඳවා ගැනීමේ හැකියාව අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දීලා තියෙනවා. මේකේ දක්වලා තියෙන්නේ මහජන සාමය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන තත්වයන් මත දෙන කොන්දේසි මතයි එහෙම බලයක් ලබා දීලා තියෙන්නේ කියලා. ගරු නීතිඥතුමනි දැන් අපි නඩු විභාග ගැන කතා කරගෙන ආවේ. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි සාමාන්‍ය නඩු විභාගයකදී සාක්ෂි විමසීමක් කරද්දී සාක්ෂි ආශා පරත ප්‍රකාරව තමයි අපි සාක්ෂි ලබා ගැනීමක් සිදු කරන්නේ. හැබැයි අපි අද දිනේදී කතා කරන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතනේ. ඒතකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපි සාක්ෂි ලබා ගැනීමක් කරනවා නම් ගරු නීතිඥතුමනි අපි සාක්ෂි ලබා ගන්න ඕනේ සාක්ෂි ආශා පනතට අනුකූලව. එහෙම නැත්නම් වෙනත් ආකාරයකටද මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමා දරන අදහස? ඇත්තරම ශශිකා අපි ඉස්සෙල්ලත් කතා කළා මේ පනත විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව සමගත් එක පැත්තකින් ගැටෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්වලා තියෙන යම් යම් ප්‍රතිපාදන සමගත් ගැටෙනවා. ඒ වලින් විශේෂ හානියක් සැකකාරයන්ට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සාක්ෂි නීතිය තුල අපි පිළිගත්ත මූලධර්මයන් වලට පටහැනිව සාක්ෂි මෙහෙයවීමේ හැකියාවක් මේ චෝදනා සම්බන්ධයෙන් නඩුවලදී ලබා දීලා තියෙනවා. අපි දන්නවා සාක්ෂි ආඥා පනත යටතේ පොලිස් නිලධාරියෙකුගේ භාරයේ හෝ පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට හෝ සුරාබදු නිලධාරියෙකු හෝ කැලෑ නිලධාරියෙකු භාරයේ හෝ කැලෑ නිලධාරියෙකු සුරාබදු නිලධාරියෙකු ඉදිරිපිට හෝ යම්කිසි කෙනෙක් අපරාධෝච්චාරණයක් සිදු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් වරද කියාපෑමක් සිදු කරලා තියෙනවා නම් එසේ වරද කියාපෑමක් හෙළිවන කරුණක් අධිකරණයේ සාක්ෂියක් හැටියට යොදා ගන්න බෑ. නමුත් මේ පනත යටතේ ඒ විදිහේ අත්අඩංගුවේ හෝ ඉදිරියේ සිටිමින් යම් වරද කියාපෑමක් කරලා තියෙන සැකකාරයෙක් සම්බන්ධයෙන් ඒ වරද කියාපෑම නඩු විභාගයේදී යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මම දන්නේ කොයිතරම් දුරට ඒක සාධාරණද කියලා. නීතිඥවරයෙක් හැටියට මම දකින විදිහට ඒක ඉතාමත්ම අසාධාරණ තත්ත්වයක්. ඒ වගේම චෝදිතයන් කීප දෙනෙක් ඉන්න නඩුවකදී එක් චෝදිතයෙක් විසින් කරන වරද කියාපෑමක් තවත් චෝදිතයෙකුට බලපෑමක් එල්ල කරනවා නම්
තවත් චූදිතයෙකුගේ නිර්දෝෂීභාවය පිළිබඳව යම් බලපෑමක් සිදු කරනවා නම් ඒ වගේ වරද කියාපෑමක් සාමාන්‍යයෙන් යොදාගන්නේ නැහැ. නමුත් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ ඒ වගේ කරුණුත් නඩු විභාගයේදී යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශයක් කරපු පුද්ගලයෙක් සොයා ගන්න බැරි වුණත් මිය ගිහිල්ලා හිටියත් ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ හැකියාව නොමැති වුණත් ඒ ප්‍රකාශය නඩු විභාගයේදී විත්තිකාරයට විරුද්ධව සාක්ෂියක් හැටියට යොදා ගන්න පුළුවන්. හඳුනා ගැනීමේ පෙරටුවක් සම්බන්ධයෙන් තත්ත්වයක් මේකයි. හරස් ප්‍රශ්න අහන්න ඒ සාක්ෂිකාරයා ජීවතුන් අතර නැත්නම් සොයා ගැනීමට නොහැකි නම් ඒ සාක්ෂිය විත්තිකාරයට විරුද්ධව යොදා ගැනීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. මේකත් අසාධාරණ තත්ත්වයක් හැටියට තමයි මට නම් පේන්නේ. ඒ වගේම ශශිකා අපි දන්නවා සාමාන්‍යයෙන් ලේඛනයක් ඉදිරිපත් කරනකොට ඒ ලේඛනය සකස් කරපු කෙනාව සාක්ෂියට කැඳවිය යුතුව තිබෙනවා. නමුත් යම්කිසි ලේඛනයක් හෝ යම්කිසි දෙයක් විත්තිකාරයාගේ හෝ විත්තිකාරයාගේ නියෝජිතයෙකු ගාව තිබිලා හම්බුනොත් එහෙම ඒ ලේඛනය හෝ ඒ දෙය නිෂ්පාදනය කරපු එහෙම නැත්නම් ඒක ලියපු කෙනාව සාක්ෂියට නොකැඳවාම ඒ ලේඛනය සාක්ෂියක් හැටියට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. තව වැදගත් දෙයක් තමයි ශශිකා අපි දන්නවා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 කියලා වගන්තියක් තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ අත්හිට වූ සිර දඬුවම් ලබා දෙන්න. විනිශ්චයකාරවරයාගේ මතය වුණාම විත්තිකාරයෙක්ව බන්ධනාගාරයට දැමීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වෙලා නැහැ. මේ විත්තිකාරයාව නැවත හොඳ මිනිහෙක් හැටියට සමාජයට ගැනීමට හැකියාවක් තියෙනවා කියලා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 වන වගන්තිය යටතේ දඬුවමක් ලබා දීලා ඒ දඬුවම අවුරුදු කාලයකට අත්හිටවන්න පුළුවන්. නමුත් 303 වන වගන්තිය මේ පනත යටතේ අදාළ වෙන්නේ නැහැ කියලා මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා 306 වන වගන්තිය අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ කොන්දේසි පිට නිදහස් කිරීම අවවාද කරලා මුදා හැරීම වගේ දේවල් තමයි 306 වන වගන්තියෙන් දඬුවම් හැටියට ලබා දීමට නිර්දේශ කරලා තියෙන්නේ. මේ විදිහට කොන්දේසි පිට නිදහස් කිරීමක් සිදු කරන්නේ චරිතය, పూర్ව ක්‍රියාකලාපය, ඒ වගේම චූත්‍යාගේ වයස, වරදේ, මන්දිකාරක කරුණු, ඒ වගේ කාරණා ගණනාවක් සැලකිල්ලට අරගෙනයි. මේදී රජයේ ගාස්තුවක් නියම කරන්න පුළුවන්, කොන්දේසි පිට නිදහස් කරන්න පුළුවන්, ඒ වගේම අවවාද කරලා මුදා හරින්නත් අධිකරණයට බලය ලබා දීලා තිබ්බා. නමුත් මේ පනත යටතේ 306 වන වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කෙලින්ම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා චූත්‍යාගේ పూర్ව ක්‍රියාකලාපය හෝ වයස හෝ වෙනත් මන්දිකාරක කරුණක් මත ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් සලකලා පෙරවැරදි නොමැති බව සලකලා හෝ ඔහුට යම් සහනයක් ලබා දීමේ හැකියාවක් අධිකරණයෙන් අහිමි කරලා තියෙනවා. මේ විදිහට අධිකරණයේ අතපය බැඳලා දාලා තීරණ ලබා දීමට සැලැස්වීම මම හිතන්නේ පනත් වල තිබෙන විශාල අඩුවක් හැටියට තමයි අපි චේම්බර් ඔෆ් ලෝ මගින් දිගින් දිගටම දක්වලා තියෙන්නේ. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගත්තාම පළවෙනි කාරණාව සාක්ෂි ආශ්‍රය පනතත් සමග ගැටෙනවා. ඒ වගේම තමයි අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සමග ගැටෙනවා. විශේෂයෙන්ම අපේ රටේ උත්තරීතර නීතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සමග ගැටෙනවා. ඒ අනුව ඔබතුමා හිතන විදිහට මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත එහෙමත් නැත්නම් 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාත්කාලික විධිවිධාන පනත එවත් කරන්න ඕනද? ඔබතුමා හිතන්නේ මොකක්ද මේ සම්බන්ධයෙන්? ඖෂධිකා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව දිහා බැලුවාම සාමාන්‍යයෙන් විත්තිකාරයෙකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අවස්ථාව ලබා දිය යුතුයි කියලා තියෙනවා. නමුත් අපි මේ දක්වා හෙළි කරපු කරුණු වලින් පැහැදිලි වෙනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරයෙක් සම්බන්ධයෙන් නැත්නම් විත්තිකාරයෙක් සම්බන්ධයෙන් ඒ විදිහට සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. නීතියේ කියමනක් තියෙනවා යුක්තිය ඉෂ්ට විය යුතුයක් මෙන්ම ඉෂ්ට වන බව පෙනී ආ යුතුයි කියලා. මේ විදිහට සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන වලට පයින් ගහලා අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදන වලට පයින් ගහලා විශාල බලයක් අමාත්‍යවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයාට, විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන්ට ලබා දීලා මේ විදිහට නඩු අහන එක තරම් සාධාරණ නෑ කියන එක අපට පේනවා. ඒ නිසා චේම්බර් ඔෆ් ලෝහි අදහසත් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත වහාම
සංශෝධනයට ලක් විය යුතුයි. එහෙම නැත්නම් ඉවත් කරලා ප්‍රස්තවාදයේ නැවත ඉස්මතු වීම වැළැක්වීමේ කාර්යය සඳහා නව පනතක් ගෙන ආ යුතුයි කියන එක තමයි Chamber of Law හි මතය. අද දිනේදී අපි චෙම්බර් ෆ්ලෝ වැඩසටහන තුළින් නීතිමය කණ්ඩායම් රාශියක් සාකච්ඡා කරා. ඉතින් චෙම්බර් ෆ්ලෝ වැඩසටහනට සමග එකතු වුණු ප්‍රේක්ෂකාවන් මේ වැඩසටහන සම්බන්ධයෙන් කැමැත්තක් දක්වනවා නම් ආරාධනා කරනවා ලයික් එකක් දාන්න කියලා. ඒ වගේම තමයි චෙම්බර් ෆ්ලෝ වැඩසටහනට කැමැත්තක් දක්වනවා නම් චෙම්බර් ෆ්ලෝ වැඩසටහන සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. අද දිනේදී අපි කතා කරපු නීතිමය කරුණු වෙනත් කෙනෙකු දැන ගැනීම සුදුසුයි කියලා හොඳයි කියලා හිතනවා නම් අපේ චෙම්බර් ෆ්ලෝ වැඩසටහන ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. කතා කරන ලද නීතිමය කණ්ඩු කාරණාවක් සම්බන්ධයෙන් හෝ වෙනත් නීතිමය කණ්ඩු කාරණාවක් සම්බන්ධයෙන් කිසි ගැටලුවක් තිබෙනවා නම් අප සියලු දෙනාටම පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එනවා අද දිනේදී නීතිමය කණ්ඩු කාරණා ඒ වගේම නව නීතිමය කණ්ඩු කාරණා අපගේ ප්‍රේක්ෂකාවන්ට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපිත් සමග වැඩසටහනට සහභාගී වන අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කොටවැල්ල මහතාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා ඔබතුමාට කියනවා. ආයුබෝවන්. එසේනම් චේම්බර් ඔෆ් ලෝ වැඩසටහනකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අද දිනේදී සමගන්නවා. ආයුබෝවන්.